අයිබෝවන් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්න නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඒකේ පළවෙනි නිෂ්පාදන සාධකය භූමිය කියන සාධකය පිළිබඳව. භූමිය අපි ඉංග්‍රීසියෙන් මේක හඳුන්වනවා land කියලා. right. ඔන්න land කියපු ගමන් ඔයාට මතක් වෙනවා හරි. එහෙනම් ඉතින් භූමිය කියලා කියන්නේ ඉඩම් වෙන්න ඇති. මොකද land එකක් කියලා අපි හඳුන්වන්නේ ඉඩමක් කියන එකනේ. නෑ. ආර්ථික විද්‍යාව ඇතුලේ භූමිය කියන එක ඉඩම් කියන සංකල්පයට වඩා පැහැදිලිවම වෙනස් සංකල්පයක්. මොනවාද භූමිය විදියට හඳුනගන්නේ? අපි සරලව ගමු. අපිට සමාජයේ තියෙන විවිධ සම්පත් ගත්තාම, විවිධ භාණ්ඩ ගත්තාම අපිට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල් තියෙනවා. හිරුවෙලිය, වර්ෂා ජලය, ගංගා, ඇලදොල, ඛනිජ සම්පත් මේ දේවල් අපිට ලැබිලා තියෙන ස්වභාව ධර්මයෙන්. තව සමහර භාණ්ඩ තියෙනවා අපි විසින් අපේ වුමනාවන් වලට හදාගත්තුවා. යතුරු පැදියක් වෙන්න පුළුවන්, ජංගම දුරකථනයක්, පරිගණකයක්, පොතක්, පෑනක් මේ සියල්ල අපි අපේ වුමනා සඳහා නිෂ්පාදනය කරගන්න ඒවා. ඒතර ආර්ථික විද්‍යාවේදී භූමිය විදියට අපි හඳුනගන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට ලැබිලා තියෙන දේවල්. ස්වභාව ධර්මයේ දායාදයන්. එතකොට ස්වභාව ධර්මයේ දායාදයන් කිව්වහම එහෙනම් හිරුවෙලියත් භූමියට අයිති ඇති. වර්ෂා ජලයත් භූමියට අයිති ඇති. ඇයි ඉතින් ඒකත් අපිට ලැබිලා තියෙන ස්වභාව ධර්මයෙන්නේ. ඔන්න ඔය විදිහට කෙනෙකුට හිතෙන්න පුළුවන්. right. අපි ගමුකෝ පුතේ මෙන්න මෙහෙම. මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සම්පත් මම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මෙන්න ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සම්පත්. ඒවා මම කොටස් දෙකකට බෙදනවා. සීමිත සම්පත් සහ අසීමිත සම්පත් කියලා. මොනවාද පුතේ? ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන අසීමිත සම්පත් කියලා කියන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන උවමනා සම්පූර්ණ කරගන්න ගත්තාම මේ සම්පත් කොයි වෙලාවකවත් මදි කියලා හිතෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාව ධර්මයෙන් ලැබුණු අසීමිතව ලැබෙන සම්පත් වලට තමයි පුතේ අපි නොමිල සම්පත් කියලා කියන්නේ. free goods. එහෙම නැත්නම් free resources කියලා අපිට කියන්න පුළුවන්. free resources. මොනවාද එතෙන්ට එන්නේ? එතෙන්ට එනවා හිරු එළිය. අප අවට ඇති වාතය. වර්ෂා ජලය. මම ආර්ථික විද්‍යාව හැදින්වීමේදී ඔයාලට කියලා දීලා තියෙනවා හිරු එළිය, වර්ෂා ජලය, අපි අවට ඇති වාතය අසීමිතයි කියලා කිව්වට සැපයුමක් පවතින වෙලාවක විතරයි අසීමිත. රෑ 12ට විතර ඉර එළිය නැහැ. හැබැයි එහෙම කියලා හිරු එළිය ආර්ථික භාණ්ඩයක් වෙන්නේ නැහැ. ආර්ථික සම්පතක් වෙන්නේ නැහැ. සැපයුමක් පවතින වෙලාවක ඉර එළිය වැටෙන වෙලාවක තමයි ඉර එළිය අසීමිතව ලැබෙන්නේ. වර්ෂා ජලය ලැබෙන වෙලාවට තමයි අසීමිතව ලැබෙන්නේ. ඒ නිසා ස්වභාව ධර්මයේ දායාදයක් විදියට ලැබුණු අසීමිතව ලැබෙන සම්පත් වලට පුතේ අපි කියනවා නොමිල සම්පත් කියලා. හැබැයි අපිට ස්වභාව ධර්මයේ දායාදයක් විදියට ලැබෙනවා සීමිත සම්පත් ටිකක්. මොනවාද? හරියට ඛනිජ තෙල්, යපස්, වනාන්තර, මිනිරන්, ගංගා, ඇලදොල, සාගරයේ ඉන්න මත්ස්‍ය සම්පත මෙන්න මේ සියල්ල සීමිතයි. එහෙනම් භූමිය කියන එකට අයිති වෙන්නේ පුතේ මේ අසීමිත සම්පත් නෙවෙයි. ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමිවන සීමිත සම්පත් ටික තමයි ආර්ථික විද්‍යාව ඇතුලේ භූමිය කියන එකට ගන්නෙ. එතකොට ඊළඟට එනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන හැම සීමිත සම්පතක්ම ආර්ථික විද්‍යාවේදී භූමියට අයිති වෙනවද? නැහැ. එහෙම අයිති වෙන්නේත් නැහැ. ඇයි මං එහෙම කිව්වේ? භූමිය කියලා කියන්නේ ඔයා එක නිර්වචනය ඉස්සරලා හරියට තේරුම් ගන්නකෝ. භූමිය කියලා කියන්නේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් සඳහා යොදාගත හැකි. ඔන්න ආවා අලුත් වචනයක්. ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් සඳහා. ඒ කියන්නේ අපිට මොනවා හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න ඵලදායී විදිහට යොදා ගන්න පුළුවන් දේවල්. ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් සඳහා යොදාගත හැකි ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමි වුණ සම්පත් වලට තමයි අපි කියන්නේ භූමිය කියලා. 18 වන සියවසේ පෙන්සිල්වේනියාව කියන රටේ ගොවියෝ ගොවිතැන් කරනකොට ඒ අය ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තමයි එයාලගේ වගාවන් වලට උඩින් ගලාගෙන යනවා අමුතු තෙල් වර්ගයක්. ඉතින් මේක ඒ අයට පුදුමාකාර කරදරයක්. ඒ අයගේ ගොවිතැන් ක්‍රියාවලියේදී. මොකද ඒ අය දැනන් හිටියේ නෑ මේ අර කුඹුරු වලට උඩින් එන තෙල් වලින් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා
ස්වභාව ධර්මයෙන් ලැබුණා. හැබැයි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමකට ගන්න දන්නේ නැහැ. ඒ නිසා ඒවා භූමියට ගන්න බෑ. හැබැයි පස්සේ කාලේ යාලා තේරුම් ගත්තා අපේ මේ වගාවන්ට උඩින් මේ එන තෙල් වර්ගයේ වෙන මොකුත් නෙවෙයි. මේ තමයි ලෝකයේ වැදගත්ම දේ. ඒ තමයි ඛනිජ තෙල්. ඔන්න ඊට පස්සේ මිනිස්සු ඛනිජ තෙල් වලින් විවිධ ප්‍රයෝජන ගන්න ගත්තා. මේවා පිරිපහදු කරලා ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් මෙන්න මේ විදිහේ විවිධ දේවල් හදා ගන්න පටන් ගත්තා. අන්න එතකොට ඛනිජ තෙල් කියලා කියන්නේ ඵලදායී සම්පතක් ස්වභාව ධර්මයෙන් හම්බෙන. අන්න ඒ නිසාම ඛනිජ තෙල් වලට අපි භූමිය කියලා කියනවා. එහෙනම් ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමකට ගන්න බැරි නම් ඒ සම්පත ස්වභාව ධර්මයෙන් හම්බුණත් සීමිත වුණත් භූමිය කියන එකට ගන්නෙ නැහැ. ඊළඟට පුතේ අපි බලන්න ඕන භූමිය කියන සාධකයේ තියෙන ලක්ෂණ මොනවද කියලා. 2021 A level විභාගය අහනවා භූමියේ ලක්ෂණ දෙකක් ලකුණු 4ක් දෙනවා විභාගෙදී ඒකට. භූමියේ ලක්ෂණ දෙකක් right. අපි බලමු මොනවද භූමියේ ලක්ෂණ කියලා. අපිට ගන්න පුළුවන් පුතේ පළවෙනිම ලක්ෂණය තමයි භූමිය ඇවිල්ලා ස්වභාව ධර්මයේ දායාදයක්. ඔයා හිතන්නකො මෙහෙම ඔයාට හම්බෙලා තියෙනවා ඉඩමක්. ඉතින් ඔයා කල්පනා කරනවා මේක වීදි එකක් වගා කරන්න ඕනේ. ඒ නිසා මේක වටේට නියරවල් ටිකක් දාලා මේකේ ඇල මාර්ග ටිකක් දාලා ඔයා මේක වීහිනවා. අන්න ඒ ඉඩම භූමිය නෙමෙයි. ඇයි ඒක භූමිය නොවෙන්නේ? පුතේ මිනිස්සු මැදිහත් වෙලා ඒක හදාගත්තා. එහෙනම් මේ කුඹුරක් නම් ඒක භූමිය නෙමෙයි. කුඹුරක් අයිති වෙන්නේ ප්‍රාග්ධනයට. සිංහරාජ වනාන්තරය කියලා කියන්නේ භූමිය. ස්වභාව ධර්මයේ දායාදයක්. මහවැලි ගඟ කියලා කියන්නේ භූමිය. ස්වභාව ධර්මයේ දායාදයක්. රත්රන් ඛනිජ තෙල් මැණික් කියලා කියන්නේ භූමිය. ස්වභාව ධර්මයේ දායාදයක්. 2019 A level විභාගයේ අහනවා පහත සාධක අතුරින් භූමියට අයත් වන්නේ මොකක්ද කියලා. ඒකේ තියෙන අඹේවැල කිරිගොයිපල, මාගම්පුර වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය. ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් ගන්නවා. ඒකේ තියෙන පාසිකුඩා වෙරළ තීරය කියන එක. අපි භූමිය විදිහට හඳුනගන්නේ පාසිකුඩා වෙරළ තීරය. ඇයි? පාසිකුඩා වෙරළ තීරය ස්වභාව ධර්මයෙන් හම්බුනේ. ඒකට මිනිසාගේ කිසිම මැදිහත් වීමක් නැහැ. දෙවැනි කාරණාව භූමියේ සැපයුම ස්ථාවරයි. සැපයුම ස්ථාවරයි. සමහර පොත්වල මේ ස්ථාවරයි කියන එකට සැපයුම අනම්‍යයි කියලා තියෙනවා. නමුත් A level මාකින් එක ඇතුලේ පැහැදිලිවම දීලා තියෙන්නේ සැපයුම ස්ථාවරයි කියන එක. මොකද පුතේ ස්ථාවරයි කියන එකේ තේරුම? ස්ථාවරයි කියන්නේ අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. ඇයි ඒ බැරි? මේක මිනිස්සු හදාගන්න එකක් නෙවෙයි. මේක අපිට දීලා තියෙන ස්වභාව ධර්මයෙන්. ස්වභාව ධර්මයෙන් දුන්නු නිසා කොච්චරක්ද තියෙන්නේ කියන එක තීරණය කරන්නේ ස්වභාව ධර්මයේ විසින්මයි. ඒ නිසා භූමිය විදියට ලැබිලා තියෙන දේවල් ස්ථාවරයි. හැබැයි ඉතින් භාවිත කරද්දී ෂොය වෙන්න පුළුවන්. නව සොයා ගැනීම නිසා භූමිය ඕනනම් වැඩි වෙන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා භූමිය සැපයුම ස්ථාවරයි කියන සාධකය. තුන්වෙනි සාධකය. භූමිය කියන එක ගත්තට පස්සේ මෙන්න මේ භූමිය ප්‍රාථමික සාධකයක්. ප්‍රාථමික සාධකයක්. මොකද්ද ප්‍රාථමික සාධකයක් කියලා කියන්නේ? ප්‍රාථමික සාධකයක් කියලා කියන්නේ පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක අතුරුදන් වෙලා යන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල් භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න ගත්තාම ඒක අපිට නැවත වතාවක් දැක ගන්න පුළුවන්. ඒක අතුරුදන් වෙලා යන්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදන සාධකවල තව නමක් තියෙනවා ප්‍රාථමික සාධක කියලා. ඒතර භූමියට ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි දීලා තියෙනවා ප්‍රාථමික සාධකයක්. නිෂ්පාදන ක්‍රියාවලිය සමග අතුරුදන්ව යන්නේ නැහැ. ඊළඟ එක. මේක ඇවිල්ලා පුතේ සුවිශේෂී සාධකයක් නොවේ. සුවිශේෂී සාධකයක් නොවේ. වෙන විදිහකට කිව්වොත් භූමියේ විකල්ප භාවිත තියෙනවා. ඔයා හිතන්න ජෙනරේටර් එකක් ගේනවා කවුරු හරි මිනිහෙක්. මොකද්ද ජෙනරේටර් එකක තියෙන ප්‍රධාන අරමුණ? විදුලිය ජනනය කර ගැනීම. වෙන අරමුණු තියෙනවද? නැහැ. පැය 24ම 365 දවසෙම කරන්ට් එක තියෙන රටකට ජෙනරේටර් එකකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද යාට වෙන විකල්ප භාවිත නැහැ. භූමිය කියන එක ගත්තාම පුතේ භූමියේ එකම එක විකල්පයක් විතරක් නෙවෙයි තියෙන්නේ. භූමිය ඇතුලේ භූමිය විදිහට ගන්න දේවල් වල විකල්ප භාවිත තියෙනවා. මම අර සරල උදාහරණයක් කියන්නම්කෝ. ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට හිස් ඉඩමක් ලැබිලා තියෙනවා. මේකේ ගෙයක් හදන්න පුළුවන්, වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට ගංගාවක් ලැබිලා තියෙනවා. මේකේ වතුර ටික අරගෙන ජල විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. මේකේ වතුර ටික අරගෙන වගා කරන්න පුළුවන්. මේකේ වතුරෙන් අපිට නාන්න පුළුවන්. වාහන ටික හොද ගන්න පුළුවන්. එහෙනම් භූමිය විදියට ලැබිලා තියෙන දේවල් වල
විකල්ප භාවිත තියෙනවා. ඒක තමයි අපි සුවිශේෂී සාධකයක් නොවේ කියලා අදහස් කරන්නේ. තව සාධකයක්. භූමිය අචල සාධකයකි. අචල සාධකයකි. මොකද පුතා ඒකේ තේරුම? අචල සාධකයක් කියලා කියන්නේ භූමිය සංචලනය කරන්න බෑ. දැන් ඔයා හිතන්නකෝ කුරුණෑගල ඉන්න ශ්‍රමිකයෙක් කොළඹ ගිහිල්ලා වැඩක් කරනවා. ලංකාවේ ඉන්න ශ්‍රමිකයෙක් විදේශ රටකට ගිහිල්ලා වැඩක් කරනවා. ඒ කියන්නේ ශ්‍රමයට සංචලනය වෙන්න පුළුවන්. හැබැයි භූමිය කියන එක ගත්තොත් සංචලනය කරන්න බෑ. පුල්මුඩේ ඛනිජ වැලි තීරය ගත්තොත් ඒකේ හම්බෙලා තියෙන ඛනිජ වැලි ටික අපිට පෝර්ට් සිටි එකට ගාවට ගෙනියන්න හැකියාවක් නැහැ. පෝර්ට් සිටි එක ළඟින් ඒ ඛනිජ වැලි ටික ගන්න බෑ. ඉරානයේ ඊශ්‍රායලයේ මැද පෙරදිග කොහේ හරි තැනක තියෙන තෙල් නිදියක් අපිට වෙන තැනකට අරගෙන යන්න බෑ. එහෙනම් සංචලනය කරන්න බෑ. ඔන්න තව වැදගත් සාධකයක්. ඒ වගේම පුතේ භූමිය කියන නිෂ්පාදන සාධකයට තියෙනවා තව වැදගත් කරුණක්. ඒ තමයි භූමියට ලැබෙන සාධක ආදායමක්. භූමියේ සාධක ආදායමට අපි කියන්නේ බදු කුලිය කියලා. හැබැයි පුතා ලක්ෂණයක් විදිහට භූමියේ සාධක ආදායම බදු කුලිය වේ කියලා කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ? භූමියට බදු කුලී ජනනය කිරීමේ හැකියාවක් පවතී. මොකද පුතා බදු කුලී ජනනය කරනවා කියලා කියන්නේ භූමියට සාධක ආදායම් බිහි කරන්න පුළුවන්. බදු කුලියක් බිහි කරන්න පුළුවන්. ඒ නිසා භූමියේ ලක්ෂණයක් විදිහට ඔයා ලියනවා නම් ලියන්න ඕනේ පැහැදිලිවම භූමියේ සාධක ආදායම බදු කුලිය වේ කියන එක නෙවෙයි බදු කුලී ආදායම් ජනනය කළ හැක කියන එක. තවත් වැදගත් සාධකයක් ගන්න පුළුවන්. ඒ තමයි භූමිය වෙනුවෙන් සමාජයට පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ කියන එක. ඇයි එහෙම වෙන්නේ? භූමිය අපිට ලැබෙන ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට. ඉතින් ඒ නිසා සමාජයේ වෙන අපිට පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් හදනවා නම්, යන්ත්‍ර සූත්‍රයක් හදනවා නම්, පාරක් හදනවා නම් අපිට පිරිවැයක් දරන්න වෙනවා. සිංහරාජ වනාන්තරයේ ස්වභාව ධර්මයෙන් දීලා තියෙන මිනිස්සු එකට පිරිවැයක් දරලා නැහැ. පුල්මුඩේ ඛනිජ වැලි තීරයේ පාසිකුඩා වෙරළ තීරයේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන්නේ ඒකට මිනිස්සු පිරිවැයක් දරලා නැහැ. කැලණි ගඟ මහවැලි ගඟ මොකක් හරි කමන්නේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන්නේ ඒකට මිනිස්සු පිරිවැයක් දරලා නැහැ. රයිට්. ඔන්න ඔය ටික තමයි භූමියේ තියෙන වැදගත්ම ලක්ෂණ ටික. පුතේ භූමිය කියන නිෂ්පාදන සාධකය ගත්තාම එක්කෝ භාවිත කරන නිසා එහෙම නැත්නම් ස්වභාවිකවම හරි මේ භූමියට අයිති දේවල් ටික ටික ෂය වෙලා යනවා. ඒ කියන්නේ මිනිසාගේ මැදිහත් වීම නිසා හරි ස්වභාවිකවම හරි ෂය වෙනවා. අපි ගමු සිංහරාජ වනාන්තරයේ තියෙන ගහක් මිනිහෙක් ගිහින් කපලා ගත්තොත් ඔන්න සිංහරාජ වනාන්තරයෙන් ගහක් අඩු වෙනවා, ෂය වෙනවා. සිංහරාජ වනාන්තරයේ තියෙන ගස් එකක්වත් කපන්නේ තහනම්. හැබැයි මොකද වෙන්නේ? කාලයක් යනකොට ගහ ඉබේම මැරෙනවා. ෂය වීමට ලක් වෙනවා. ගංගාවක ඉන්නවා මාළු. මිනිස්සු අල්ලපුවාමත් අඩු වෙනවා. ඇල්ලුවේ නැතත් කාලයක් යද්දි මැරෙනවා. එහෙනම් මේ භූමිය විදියට ලැබිච්ච දේවල් ස්වභාවිකව හෝ මිනිසාගේ මැදිහත් වීමක් නිසා ෂය වීමට ලක් වෙනවා. අන්නේ ෂය වීමට ලක් වෙන ඒවා නැවත ප්‍රතිජනනය කරන්න පුළුවන්ද බැරිද කියන එක මත භූමිය කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් renewable resources. ඒකේ තේරුම තමයි පුතේ ස්වභාවිකව හෝ මිනිස් ක්‍රියාකාරකමක් නිසා ෂය වීමට ලක් වෙනවා. හැබැයි ස්වභාව ධර්මයේ විසින්ම නැවත ප්‍රතිජනනය කරනවා. ස්වභාව ධර්මයේ විසින්ම සිංහරාජ වනාන්තරයේ තියෙන ගස් තුනක් කපනවා. ගිහිල්ලා පැල තුනක් ඒකට හිටවන එක නෙවෙයි මේ කියන්නේ. අපි මැදිහත් වෙන්නේ ටික කාලයක් යනකොට අන්න වනාන්තරයේ තිබ්බු අර ගස්වල මොනවා හරි යට ටිකක් වැටිලා අන්න තව ගස් තුනක් හැදෙනවා. ස්වභාව ධර්මයේ විසින්ම ප්‍රතිජනනය කරනවා. මිනිසා මැදිහත් වෙලා ප්‍රතිජනනය වීමක් නෙවෙයි. ගංගාවක ඉන්නවා මාළු ටිකක් අපි ගිහිල්ලා අල්ල ගන්නවා. අල්ල ගන්නකොට අඩු වෙනවා. ආයේ ඉබේ පැටව දානවා. ඉබේම වැඩි වෙනවා. අනේ ගංගාවේ මාළු අඩු වුණානේ කියලා අපි ගෙදර ඉන්න මාළු ටිකක් ගෙනිලා ගංගාවට දැම්මොත් ඒක ප්‍රතිස්ථාපනය කළා නෙවෙයි. මිනිස්සු මැදිහත් වෙලා ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ස්වභාවිකව ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. අන්න ඒකේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි පුතී මේ සම්පත් ඉවර වෙන්නේ නැහැ. අදත් තියෙනවා, හිතක් තියෙනවා, තව අවුරුදු 50කිනුත් තියෙනවා. ඇයි? ෂය වෙනකොට ස්වභාව ධර්මයෙන්ම නැවත ප්‍රතිජනනය කරනවානේ. අන්න ඒ නිසාම පුතේ මේ සම්පත් වලට කියනවා තිරසාර සම්පත්, දරණීය සම්පත්. ඒ කියන්නේ මොකද්ද? අනාගතයේ පරම්පරාවලටත් මේ සම්පත් භුක්ති විඳින්න පුළුවන් කියන එක. තව අවුරුදු 10කිනොත් මෝදුමාළු කන්න පුළුවන්. තව අවුරුදු 10කිනොත් සිංහරාජ වනාන්තරයේ ගස් තියෙනවා. මෙන්න මේ වගේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල්
නිෂ්පාදන ක්‍රියාවලියකට මිනිස්සු යොදා ගැනීම නිසා හරි ස්වභාවිකව හරි ෂය වෙනවා. නැවත ස්වභාව ධර්මයේ ප්‍රතිජනනය කරනවා. ඒ නිසා අනාගත පරම්පරාවට මේ සම්පත් භුක්ති විඳින්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒවට ධරණීය සම්පත් කියලා කිව්වේ. මොනවාද උදාහරණ විදියට ගන්න පුළුවන්? සාගරයේ මත්ස්‍ය සම්පත. තව වන සම්පත. සූර්ය බල ශක්තිය. උදම් බල ශක්තිය. සුලම් බල ශක්තිය. මෙන්න මේ වගේ දේවල් අපි ගන්නවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. අපි යන් ඊළඟට මේකට non renewable resources ප්‍රතිස්ථාපනය කරන්න බෑ. මොකද ප්‍රතිස්ථාපනය කරන්න බෑ කියන්නේ? භාවිතය නිසා හරි ස්වභාව ධර්මයෙන් හරි ෂය වීමට ලක් වෙනවා. ස්වභාවිකව හරි මිනිසාගේ මැදිහත් වීම නිසා හරි ෂය වෙනවා. හැබැයි මේ ෂය වෙන සම්පත ස්වභාව ධර්මයටවත් නැවත ප්‍රතිජනනය කරන්න බැරි නම්, ස්වභාව ධර්මයටවත් නැවත අලුත් වැඩියා කරලා දෙන්න බැරි නම් අන්න ඒවට කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. ගල් අඟුරු, ඛනිජ තෙල්, යපස්, මිනිරන්, මැණික්, රත්රන් මේවා ගත්තොත් එහෙම පුතේ හම්බෙලා තියෙන ස්වභාව ධර්මයෙන්. හැබැයි පුතේ ස්වභාවිකව හරි භාවිත එක්ක හරි ඡය වීමට ලක් වෙනවා. නමුත් නැවත ස්වභාව ධර්මයටවත් මේවා ප්‍රතිජනනය කරන්න බෑ. සමහර විට වසර මිලියන ගාණක් ගියොත් ආය හැදෙයි. නමුත් එතන නෙමෙයි. මෙතන ඛනිජ තෙල් නිදියේ ආය උනන්නේ නැහැ, වෙන තැනක හැදෙයි. ඒ නිසා ස්වභාව ධර්මයටවත් ප්‍රතිජනනය කරන්න බෑ. මෙන්න මේ ස්වභාව ධර්මයටවත් ප්‍රතිජනනය කරන්න බැරි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් එහෙනම් අනාගතයේ පරම්පරාවන් වලට භුක්ති විඳින්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඛනිජ තෙල් තව කාලයක් යනකොට සමාජයෙන් අයින් වෙලා යන්න ඉඩ තියෙනවා. අලුතෙන් හොයාගත්තේ නැත්තම් පොසිල ඉන්ධන වලින් ලැබෙන ඒවා. එහෙනම් මෙන්න මේ සම්පත් ටික පුතේ මාර පරිස්සමට පාවිච්චි කරන්න ඕන. ඇයි? එහෙම නැති වුණොත් අනාගතයේ පරම්පරාවලට මෙන්න මේ සම්පත් ටික භුක්ති විඳින්න බැරුව යනවා. ඔන්න ඔය විදිහට තමයි අපි භූමිය කියන එක හඳුනගන්නේ. එහෙනම් ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමි වෙලා තියෙන ඵලදායී ආර්ථික ක්‍රියාකාරයමකට යොදා ගන්න පුළුවන් දේවල් වලට භූමිය කියනවා. ඒ භූමිය තමයි නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදුවේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. ඊළඟ නිෂ්පාදන සාධක පිළිබඳව බලන්න අපේ ඊළඟ වීඩියෝ එකට යන්න.